හොඳයි ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් ඔයා මේ එකතු වෙලා ඉන්නේ තිල්න SL Bro YouTube channel එකට. ඉතින් අද කතා කරන්නේ කොහොමද හරියටම ඔයාගේ TikTok account එකේ තියෙන email එක change කරගන්නේ කියලා. ඒ කියන්නේ වෙනස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි දැන් වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඉස්සරහින් තියෙන bell notification එකත් all දාලා තියාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් ඉදිරියට like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. Audio Jungle. Audio Jungle. මුලින්ම ඔයාගේ TikTok application එක open කරගන්න. ඊළඟට account tab එකට යන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඉටි කැලි තුනක් තියෙනවා. අන්න ඒක touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා settings and privacy කියලා. අන්න ඒක touch කරන්න. ඒක touch කරලාට පුළුවන් මේ account කියන tab එකට යන්න. ඒක click කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන account information කියන එක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න ඔයාගේ phone number එක සහ ඔයාගේ email එක. ඉතින් ඔයාලට පුළුවන් phone number එකක් change කරගන්න මෙතනින්ම. ඉතින් මම අද කියන්නේ කොහොමද email එකක් change කරගන්න කියලා. ඔයාලට පුළුවන් මේ email කියන එක touch කරන්න. ඉතින් ඒක touch කරාට පස්සේ මේ විදිහට change email කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට මේ විදිහට type කරන්න කොටසක් එනවා. එතන ඔයා type කරන්න ඔයාලට change කරගන්න ඕනේ email එක. ඒ කියන්නේ අලුත් email එක ඔයා මෙතනින් type කරගන්න. type කරගෙන ඉදිරියට යන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් code එකක් ඉල්ලනවා. verify කරන්න code එකක්. ඉතින් ඔයාගේ Gmail app එකට ගිහිල්ලා ඔයා ඒ type කරපු email එකෙන් log වෙන්න. log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් TikTok කරහා code එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක type කරලා ඉදිරියට ගියාට පස්සේ ලේසියෙන්ම ඔයාලට පුළුවන් TikTok account එකේ email එක change කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දුන්න දේවල් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒ වගේම තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබම සුබ දවසක්.